ඊළඟට මගෙන් අහන දේ තමයි මේ යුනිවර්සිටි එන්න කලින් මොන වගේ දේවල්ද කරන්න ඕන කියලා. යුනිවර්සිටි එන්න කලින් ඔයාලා කරන්න ඕන දේ තමයි හොඳට ඉංග්‍රීසි හදාගන්න. ඉංග්‍රීසි හදාගන්න එක ලොකු දෙයක්. මොකද සාමාන්‍යයෙන් ගොඩක් වෙන කට්ටියගේ ලැන්ග්වේජ් බැරියර් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් ටැමිල් ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයා සමහර වෙලාවට ඔයාට ඉංග්‍රීසි අමාරු වෙන්න පුළුවන්, සිංහලත් අමාරු වෙන්න පුළුවන්. එතකොට එතන කමියුනිකේෂන් පොඩි ප්‍රශ්නයක් වෙන මුල් කාලෙදිම. හැබැයි කාලයත් එක්ක ලැන්ග්වේජ් එක අප පුළුවන් වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔක්කොම එකට ඉදි වෙන දෙයක් නේ. එහෙම නැතුව සෙමිස්ටර් එකේ පළවෙනි සෙමිස්ටර් එකේ ෆස්ට් සෙමිස්ටර් එකේ ලකුණු අඩු වෙන ප්‍රධාන හේතුවක් තමයි ඉංග්‍රීසි. ඒක ලොකු බැරි එකක්. එතකොට ඉංග්‍රීසි හදාගන්න try කරන්න ගොඩක්ම තමන් self studies කරලා හරි වීඩියෝ බලලා හරි එහෙම නැත්නම් ක්ලාස් එකකට ගිහින් හරි ඒ විදිහට ඉංග්‍රීසි හදාගන්න. ඊළඟ එක තමයි IT. ඔයා ඉගෙන ගන්න Word එක ඉගෙන ගන්න. PowerPoint presentation එකක් ඔයා කොහොමද තනියෙන් හදාගන්නේ? ඒ වගේ දේවල් ඉගෙන ගන්න. එතකොට ඔය Canva, CapCut මේ දේවල් සාමාන්‍ය ළමයි පිටිකට දැනගෙන ඉන්න ඕන දේවල්. ඒකට යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ? ෆොටෝ එකක් කොහොමද එඩිට් කරගන්නේ? මේ වගේ දේවල් ජෙනරල් නොලෙජ්. එතකොට මේක කීවට ඒක තේරෙන්නේ නැති වෙයි ප්‍රැක්ටිකලි කරද්දි තමයි ඔයාලට තේරෙන්නේ ප්‍රසන්ටේෂන් එකක් තනියම හදාගන්නේ කොහොමද කියන එක ලොකු ස්කිල් එකක්. එතකොට ඒ වගේ ග්‍රැමර් මිස්ටේක් නැතුව මුකුත් අඩුපාඩුවක් නැතුව ප්‍රසන්ටේෂන් එකක් හදනවා කියන්නේ ලොකු දෙයක්. එතකොට ඒ වගේ දේවල් හදාගන්න PowerPoint presentation, Word, Excel. ඒ වගේ දේවල් මූලික දේවල්නේ. එතකොට IT ක්ලාස් එකකට ඉච්චර ඕනේ නැහැ. ඔයාලට YouTube එකේ වීඩියෝස් වල ඕන තරම් හොයාගන්න පුළුවන්. එතකොට ඒ වගේ IT සයිඩ් එක හදාගන්න. ඊළඟට කැම්පස් ආවට පස්සේ කැම්පස් එන්න කලින් ඒ කියන්නේ ඉගෙන ගන්න මම තාම මට කරන්න බැරි වෙච්ච මගේ විශ් ලිස්ට් එකේ බකට් ලිස්ට් එකේ තියෙන දේක් තමයි තව වෙන ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්නවා කියන්නේ. එතකොට මම ඒක පටන් ගත්ත YouTube එකකින් බලලා ඉගෙන ගන්න. හැබැයි ඒක පොඩ සාර්ථක වෙන්නේ නැහැ මේ මගේ ෂෙඩියුල් එකත් එක්ක. මම තාම try කරනවා මේ වෙන ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න. ඒක ලොකු මේ ක්වොලිෆිකේෂන් එකක්. අපි ජොබ් එකකට යද්දී අපි මොකක් හරි ලැන්ග්වේජ් එකක් දන්නවා නම් තව එක්ස්ට්‍රා ලොකු ක්වොලිෆිකේෂන් එකක්. එතකොට තව ලැන්ග්වේජ් එකක් හදා ගන්නවා කියන එක ඔයාලට තව වෙලාව තියෙනවා නම් ඒ දේත් කරන්න. එතකොට තමන්ගේ පර්සනැලිටි එක හදාගෙන ඉන්නේ. ඒ කියන්නේ පර්සනැලිටි එක හදාගෙන ඉන්නේ කියලා කියන්නේ මේ වගේ දේවල් හදාගත්තාම නිකම්ම පර්සනැලිටි එක හැදෙනවා. එතකොට තැනකට සොසයිටි එකකට එද්දී තව කෙනෙක් එක්ක කමියුනිකේට් කරන්නේ කොහොමද? තැනකට ගිහිල්ලා ඉන්නේ කොහොමද කියන එක සමාජය ඇසුරු කරන්න ලොකු දෙයක් තමයි කමියුනිකේෂන් කියන්නේ. එතකොට ඒ දේවල් තමන්ටම ඉගෙන ගන්න පුළුවන් දේවල්. එතකොට ඒ වගේ දේවල් හදා ගන්න ඕන යුනිවර්සිටි එකට එද්දී.